ඔබ දිවීම නතර කරන මොහොත දෙවියන් වහන්සේ කතා කරන මොහොත විය හැකියි. මොකක්ද? ජේසු පිහිටයි සියලුම දෙනාට. දන්නවද අපේ ජීවිතයේ වැදගත්ම මොහොත අතිශය සාමාන්‍ය දවසකින් පවා ආරම්භ වෙන්න පුළුවන්. විශාල සලකුණු, ഘോഷාකාර ශබ්ද නැති තවත් නිහඬ දවසක් වෙන්න පුළුවන්. මෝසෙස් මාලිගාවක හිටියේ නැහැ. මෝසෙස් මිනිස්සුන්ට නායකත්වය දුන්නෙත් නැහැ. ඔහු පාලු කරේ බැටළුවන් බලාගෙන සිටියා. ඉතින් නික්මයාම 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ කියනවා දැන් මෝසෙස් තම මාමණ්ඩියගේ රැළ බලා ගනිමින් සිටියේය. ඔහු තම රැළ කාන්තාරයේ බටහිර පැත්තට ගෙන ගියේය. ඒක හරිම සාමාන්‍ය කාර්යයක් නේද? විශේෂ කිසිම දෙයක් නැහැ. හැබැයි හදිස්සියෙම යමක් එයාගේ ඇස ගැටුණා. නික්මයාම 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ කියනවා ස්වාමින් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් ගිනි දැල්ලකින් ඔහුට දර්ශනය විය. පඳුර දැවෙමින් පැවතුනද එය දැවී ගියේ නැත. හිතලා බලන්න ගින්නක් පඳුරකට ඇවිලුනොත් කොහොමද? ඒ පඳුරම දැවිලා යනවා නේද? හැබැයි මේ මෝසෙස් දැකපු පඳුර තවමත් දැවිලා තිබුණේ නැහැ. මෝසෙස්ට ඒක එයාට ගණන් ගන්න නැතුව යන්න තිබුණා නේද? එයාට සාමාන්‍ය දෙයක් විදිහට ආපසු හැරිලා ඒක පහසු කරගෙන යන්න තිබුණා. හැබැයි එයා මොකද්ද තෝරගත්තේ? නතර වීම. එයා නතර වෙලා බැලුවා. නික්මයාම 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා ඔහු බැලීමට හැරී සිටින බව ස්වාමින් වහන්සේ දුටු විට දෙවියන් වහන්සේ පඳුරෙන් ඔහුට කතා කළේ මෝසෙස් මෝසෙස්. මෝසෙස් නතර වුණ විට දෙවියන් වහන්සේ ඔහුට කතා කළා. ඔබ ගැන කුමක් කියන්න පුළුවන්ද? දෙවියන් වහන්සේ ඔබට පෙන්වන දේ දැකීමට ඔබ නවතිනවද? ඔබ කාර්යබහුලද? ඔබ ජීවිතය හරහා වේගෙන් දිව යමින් දෙවියන් වහන්සේගේ හඬ මඟ හරිමින් සිටිනවද? ඉතින් දෙවියන් වහන්සේ අදටත් කතා කරන්නා වූ තැනන් වහන්සේ සමහර විට ගින්නෙන් නෙමෙයි උන්වහන්සේගේ වචනය හරහා නිහඬ මොහොතවල් හරහා ඔබේ හදවතේ පුංචි පුංචි සිතුවිලි හරහා ඔබ වටා සිටින්නන් හරහා උන්වහන්සේ ඔබට කතා කරනවා. ගීතාවලිය 46 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ කියනවා නිශ්චලව සිටින්න මම දෙවියන් වහන්සේ බව දැනගන්න. ඉතින් ඔබේ ඇමතුම ഘോഷාකාරී විදිහට පැමිණෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හරිම සරල මොහොතක නිහඬ ස්ථානයක අතිශය සාමාන්‍ය දිනයක වෙන්න පුළුවන්. හැබැයි අපි දෙවියන් වහන්සේගේ වචනයට දෙවියන් වහන්සේගේ හඬට අපි නතර වෙලා සවන් දෙනවද? ඉතින් අද වේගය ටිකක් අඩු කරන්න. දෙවියන් වහන්සේ ඔබට පෙන්වන දෙයට අවධානය යොමු කරන්න. නිශ්චලව සිටීමට සවන් දීමට කාලය වෙන් කරන්න. දෙවියන් වහන්සේගේ වචනය සහ යාක්ෂාව තුළින් උන්වහන්සේගේ හඬට ඔබේ හදවත විවෘත කරන්න. පුංචි පුංචි අවස්ථා නොසලකා හරින්න එපා. ඔබ හිතන්නේ නැති අය තුළින් ඔබ හිතන්නේ නැති අවස්ථාවන් වලදී දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ ඒ ස්ථානයේ වෙන්න පුළුවන්. ඉතින් ඇදහිල්ලෙන් ප්‍රතිචාර දක්වන්න. දෙවියන් වහන්සේ මඟ පෙන්වන තැන අනුගමනය කරන්න සූදානමින් සිටින්න. ඉතින් හැමෝටම ජේසු පිහිටයි. සුබ දවසක්.